ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමුද facial එකක් අපි ගෙදරදීම කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ඔයාලට පේනවා වගේ අපි සෙරෝම අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්නවා. facial race එකක්ම භාවිත කරන්න. ඒ වගේම මේ අපා ලිප් එක ඔයාලගේ අර ගොඩාක් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අනවශ්‍ය විදියට වෙලා තියෙනවා නම් රේස කරන්න එපා ත්‍රෙඩින් කරගන්න එක හොඳයි. හරි ඊළඟට අපි ස්පොන්ජ් එකත් එත් කරලා මේ වගේ මූණ ක්ලීන් කරගන්නවා. ඊට මේක තමයි මම යූස් කරන ෆේෂියල් පැක් එක. බජට් ෆ්‍රෙන්ඩ්ලි බැම්බෝ චාකෝල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉස්සරෝම ෆේස් වොෂ් එකෙන් අපි මූණ ක්ලියර් මේ වොෂ් කරගන්නවා. හොඳට 5 point වලට තියලා හොඳට සර්කියුලර් මෝෂන් වලින් හොඳට මසාජ් කරගන්න. හොඳට අතුල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ස්පොන්ජ් එකකින් ඒ ටික අපි රිමූව් කරගන්නවා. ඊට පස්සේ අපි යනවා ස්ක්‍රබ් එකට. ඔයාගේ මූණේ පිම්පල් ඇරෙමේ තියෙනවා නම් heavy scrub එකකට යන්න එපා. මේ වගේ සිනිඳු mild scrub එකකට යන එක හොඳයි. හොඳට මූණ ගා ගන්නවා. ගාගෙන ඉවර වෙලා චුට්ටක් විනාඩි 5ක් විතර වගේ තියලා facial steamer එකක් ආදාරෙන් steam කරගන්නවා. face එක black head white head තියෙනවා නම් ඒවා එළියට එන්න මේ පහසු වෙනවා. මේ ස්ක්‍රබ් එක තියද්දී ස්ටීම් කරගන්න. ඊට පස්සේ හොඳට ස්ක්‍රබ් කරගන්න. හොඳට ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ ස්පොන්ජ් එකෙන් හොඳට රිමූව් කරගන්න ඕනේ. ස්ක්‍රබ් එකේ ඇට්ට තියෙනවනේ ඒ එකක්වත් නැති වෙන්න මේ හොඳට රිමූව් කරගන්න. ඊට පස්සේ මේ වගේ එක්ස්ට්‍රැක්ටර් එකක් අරගන්න. මේක ඉතින් ලොකු ගාණක් දෙන්නේ නැහැ. රුපියල් 200 300 තමයි වෙන්නේ. ෆ්‍රැන්සි සෝප් එකකට ගියාම ඔයාලට මේක ගන්න පුළුවන්. හොඳට මිරර් එකෙන් බලලා මුළු මූණම මේව කරන්නේ තද කරන්නේ නැතුව තියෙන තැන විතරක් තද කරලා මේ පිම්පල් ටික හිමීට black head white head තියෙනවා හැමින් අයින් කරගන්න. මිරර් එකෙන් බල චුට්ටක් තියලා මේ white head එක උඩ චුට්ටක් තියලා තද කරගන්න. අනිවාර්යයෙන්ම lip එක යට අයින් කරගන්න. එතන අර හැමෝගෙම වගේ white head ගොඩාක් තැම්පත් වෙනවනේ. සතියකට සැරයක් වගේ එතන මේ රිමූව් කරගන්න. ඊට පස්සේ අපි ටෝනර් ටිකක් දානවා. අනිවාර්යයෙන්ම ටෝන කරන්න. ටෝනර් නැත්තම් ice cube එකක් හරි අරගෙන හොඳට මසාජ් කරලා ඔයාලා ස්ටීම් කරලා ඕපන් කරගත්ත පොට්ස් ටික අනිවාර්යෙන් වහන්න ඕනේ. නැත්තම් මේ පැක් එකේම දාද්දි මසාජ් ජෙල් එක දාද්දි ඒව ඇතුළට ගිහින් ආයෙම සතියක් විතර යද්දි මේ එක පිම්පල් එකක් නැත්තම් මේ white head එකක් black head එකක් හැදෙනවා. ඊට පස්සේ අපි යමු මසාජ් ජෙල් එකට. මේක නම් ගොඩක් heavy නැති මසාජ් ජෙල් එකක් චුට්ටක් ගාලා මූණෙම හැබැයි ඔයාලගේ පිම්පල් එහෙම තියෙනවා නම් මසාජ් ජෙල් ගන්න එපා කොයි වෙලාවකවත්. අවුද්දාවේදී පිම්පල් එක වෙලා වැඩි වෙලා මූණ හොඳටම ඩැමේජ් වෙනවා. පිම්පල් මූණ වලට කරන්න බෑ මසාජ් කරන එක. ඊට පස්සේ හොඳට මූණ මේක ගාගෙන උඩ අතට මසාජ් කරන්න. ඔයාලා මොනවා හරි හුරු වෙච්ච මෙතඩ් එකක් තියෙනවා නම් ඒකට හරි හොඳට මසාජ් කරන්න ඕනේ. හැබැයි උඩ අතට මසාජ් කරන්න නැත්නම් පළවෙනි මසාජ් කරන හැම එල්ලෙන්න බලනවා කාලයක් වෙනකොට හොඳ හැම ටයිට් වෙන්න උඩ අතට තමයි මසාජ්.
ඊට පස්සේ රිමූව් කරගන්න මසාජ් ජෙල් එක. ඒක තියද්දි නම් පැක් එක කොහොමද දාන්න නැහැ. හොඳට තෙත ස්පොන්ජ් එකත් තෙත කරලා මේ පියද ගන්න. ඊට පස්සේ පැක් එකේ අසම පාර්ට් එක තමයි පැක් එක. මේකෙන් ගොඩක් බෙනිෆිට් හම්බෙනවා. හැම ටයිට් වෙනවා, ඩල් ස්කින් එක යනවා, රිෆ්‍රෙෂ් වෙනවා. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඊට පස්සේ හැම රිලැක්ස් වෙනවා. මාරම කම්ෆර්ටබල් ෆීලින් එකක් හම් වෙනවා. පැක් එක මේ වගේ පැක් එක තුනී ලේයර් එකක් මම දාන්නේ නම් තුනී ලේයර් එකක්. මොකද ඒ දාන ටික ඔක්කොම හැමට උරා ගන්නවා. ලොකු ගොඩක් අර තලියක් ගෑවා කියලා කිසිම වැඩක් නැහැ. මේ පොඩි තුනී ලේයර් එකක් දාලා මේ ඉන්නයි තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 20ක් ඉන්න. ඊට වඩා ඉන්න පුළුවන් නම් ඊටත් වැඩි ඉන්න. ඔන්න විනාඩි 20ක් ඉවරයි. අපි දැන් මේක රිමූව් කරමු ස්පොන්ජ් එකත් එත කරලා. ඒක මේ හොඳට හිමීට රිමූව් කරගන්න. දැන් ඔයාලා පාවිච්චි කරන මොකක් හරි ක්‍රීම් එකක් තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්නත් පුළුවන්. මම නම් මේ වෙලාවේ මොකද පාවිච්චි කරන්නේ නැහැ. මම මේ අවසර තමයි මොන හරි ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ. දැන් ෆේෂියල් එක කරගෙන ඉවරයි අපි. මෙන්න මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. මොන ක්ලීන් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා හවසට කොහේ හරි යනවා නම් අයිස් තියන්න මතක්ම කරලා. හරිද? තමයි ඉතින් ෆයිනල් ලුක් එක. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් හිනා වෙලාම ඉන්න ඕනේ.